පළමුවසරෙන් 6 වසරට පාදවන අපේම පොඩ්ඩන්ගේ ගණිතය විද්‍යාව වගේම ICT විෂයන් ගොඩදා ගන්න හලාවත මින්ආයතනයේ පවත්වන ප්‍රායෝගික වැඩමුළුවේ හෙට දවස එහෙම නැත්නම් පුතේ ඔක්තෝබර් 10 සිකුරාදා දවසේ ඔයාලට විද්‍යාව විෂය ආශ්‍රිතව තමයි ක්‍රියාකාරකම් වැඩමුළුව පවත්වන්නේ. ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මම මේ චූටි වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් කරන්නේ. පුතේ අපි බලමු මොනවද හෙට වැඩමුළුවේදී ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙන්නේ කියලා. මෙහෙමයි. ඔයාලා දන්නවා ශුද්ධජීවීන් වගේ චූටි සත්තු අපේ හැට පේන්නේ නැති සත්තු බලා ගන්න පාවිච්චි කරනවා ආලෝක අන්වීක්ෂය කියන උපකරණයක්. ඔන්න ඒ උපකරණය ඔයාලටම පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙනවා වගේම තමයි ඔයාලා කවදාවත් දැකලා නැති ශුද්ධජීවීන්ව ඒ වගේම ශරීරයේ ඇතුළත කොටස් ඒ වගේම ශාකවල ඇතුළත කොටස් ඔයාලටම බලන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ අනාගත වෛද්‍යවරු වෙන්න හිතාගෙන ඉන්න පුංචි ඔයාලට අනාගතයේදී වෛද්‍යවරයෙකු වෙලා පාවිච්චි කරන්න තියෙන උපකරණ පිළිබඳව ප්‍රායෝගික දැනුම හෙට වැඩමුළුවේදී හම්බ වෙනවා. ඒ වගේම වේදනාලාව එහෙම නැත්නම් ස්ටෙතොස්කෝප් වගේ උපකරණ ඔයාලගේ අතින්ම ඔයාලගේ ඇහෙන්ම නිරීක්ෂණය කරන්න අවස්ථාව හෙට දවසේදී ලබා දෙනවා. ඒ වගේම තමයි අපි මේ වැඩමුළුව අවසාන හරියේදී පවත්වන්න සූදානම් කරලා තියෙනවා දුරේක්ෂය මගින් ග්‍රහලෝක තාරකා බලන තරු කඳවුරක්. ඔන්න ඒ තරු කඳවුර සඳහා සිසුන් ලියාපදිංචි කිරීම හෙට ඉඳන් පටන් ගන්නවා. ඒ නිසා පුතේ ඔයත් නොවරදවාම මෙන්න මේ වැඩමුළුවේ හෙට දවසට සහභාගී වෙන්න. ඒකට කරන්න තියෙන්නේ හෙට හවස 3:00 5:00 ඔන්න ඔය කියන ටයිම් එකට හලාවත ඔමින් ආයතනයට ඔයාගේ යාළුවොත් එක්කම එන්නේ.